දසුන් අපි කතා කරමු ගෙදරක මේ බ්‍රහ්මපාදයේ මේ ගෙදරක බ්‍රහ්මපාදය ඉතාම වැදගත්. අපි මේ ඉස්සෙල්ලා කතා කරා මේ බ්‍රහ්මපාදය ආරක්ෂා කරගන්න බොහෝ අය බර දේවල් තියෙනවා. මේක වැරදි. සුළු දෙයක් පාවිච්චි කරලා Tamanට මේ කටයුතු කරගන්න පුළුවන්. පරණ ගෙවල් අපි දන්නවා ටීපෝ එකක් තියලා පාත්‍රයක් තියුවා. එහෙම නැත්නම් පුංචි ටීපෝ එකක් තියලා සුරුවම තියුවා. මේ වගේ කටයුතු වලින් තමයි මේ බ්‍රහ්මපාදේ ආරක්ෂා කරගත්තේ. ඒ වගේම එතන නොපෑගෙන විදිහට Tamanට මේ කටයුත්ත හදාගන්න පුළුවන්. එතන පෑගෙනවා නම් අපි එතන වෙනම කාපට් එකක් දාලා එතන ගෞරවාන්විතව ඒ ගමන යන විදිහට Taman හදාගන්නට ඕන. Taman නිතරම ඒකෙන් පරිස්සම් කරනත් පිටගෙන යනවා. ඉතින් ඒ කුඩින් යයි එයා දන්නේ නැහැ. ඒකට ගැටලුවක් නැහැ. නමුත් Taman පුළුවන් තරම් ඒකෙන් ආරක්ෂා කරගන්න සහ නිවසට සැලකිල්ලක් ඇති කර ගැනීමේ චේතනාව ඊටාම වැදගත් කොට සැලකෙනවා. බ්‍රහ්මපාදයේ උඩ පියානෝ වගේ දේවල් තියෙන එක නම් නුසුදුසුයි. ඒ වගේම ගෙදරක විදුලිය ලබා ගැනීමේදී ඩී බෝඩ් එක කියන එක සවි කරන්නේ බොහෝ දුරට බ්‍රහ්මපාද. මොකද ගෙදර මැද්ද නිසා මේක මේ අපිට ටිකක් පහසුකමක් තියෙනවා විදුලිය සැපීමේ පද්ධතිය සකස් කරගන්න. ඔවුන් දන්නේ නැහැ මේ සඳහා ඔවුන් බ්‍රහ්මපාදයේම තෝරා ගන්න එතන තියෙන බිත්තියක්. මෙවැනි කටයුතු නොකර ගන්නට තමන් උත්සාහයක් ගන්නට ඕන. නියම විදියට සැලකිල්ල නිසා ගෙදරක සෞඛ්‍ය ඊටාම යහපත් වෙනවා. මේක නිවසක අභ්‍යන්තර අලංකරණය සඳහා ඊටාම සුදුසු ආන්පන්නයක් තමයි. නමුත් මතක තියාගන්න ඕන මේ අපි දන්නවා උතුර ඊශාන නැගෙනහිර බෑවුම්. එහෙම ඉඩම්වල දකුණ බටහිර උස්සන්න පුළුවන්. නමුත් ඉඩමේ ස්වභාවික බෑවුම අනිත් පැත්ත නම් මේක පස් පුරවලා කොන්ක්‍රීට් පුරවලා සිමෙන්ති ගල් වැලි දාලා මේක කරන කටයුත්ත හරිම අසාර්ථකයි. ඒ නිසා වෙන වෙන බාහිර ප්‍රශ්නත් පැන නගිනවා. ඒ නිසා තමන්ගේ ඉඩමේ ස්වභාවයේ අනුව තමන්ගේ ගේ ඇතුළත උස් පහත් බව සකස් කරගන්න උත්සාහයක් ගන්නට ඕන. කෙසේ වුවත් උතුර ඊශාන නැගෙනහිර බෑවුම් තියෙන ඉඩම්වල ඒ විදිහටම සකස් කරගන්නත් අනිකුත් දිශාවල බෑවුම් උසහ නැගීම් ඒ විදිහට සකස් කරගන්නත් තමන් උත්සාහ ගන්නට ඕන. මේ උස් පහත් වීම නිතරම සකස් කිරීමේදී තමන් දැනගන්නට ඕන ඒකෙන් අනතුරක් වෙනවද නැද්ද, මේකෙන් ලස්සනක් තියෙනවද නැද්ද, මේකෙන් අවලක්ෂණක් එනවද, මේව ගැන තමන්ට වැටහීමක් තියෙනවද. සැලසුම් ශිල්පයට තමන්ගේ අවශ්‍යතාවය දැනුම් දීලා ඔහුලවා මේක ගැන මන අධ්‍යයනයෙන් පස්සේ නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. නැතිනම් ටයිල් කිරීමේදී මේ අතර වෙනස වෙනත් වර්ණයන්ගෙන් ටයිල් කර ගැනීම වැනි ප්‍රායෝගික සිද්ධි කර ගන්නට ඕන. නැතිනම් අනතුරු වගේ දේවල් තමන්ට නිවස ඇතුළතම අනතුරු සිදු වෙන වාර අනන්තයි. නිවසක අභ්‍යන්තර අලංකරණය සඳහා බොහෝ දෙනා යොදා ගන්න පින්තූර තියෙනවා. පුංචි පුංචි අයිටම් තියෙනවා. මේවා ගෙවල්ලා ගෙනලා අපි තියා ගන්නවා. මුල් වලින් හදපු දේවල්, කැටයම්, ලී වලින් හදපු දේවල් මේවා අපි තියාගන්න හරි කැමැත්තක් දක්වනවා. මේවා කමක් නැහැ. නමුත් අඬන ළමයින්ගේ රූප, සතුන් දඩයන් කරන රූප, රාජාලියන්ගේ වගේ රූප, මේ වගේ රූප ගෙදරකට තියාගන්න සුසු නැහැ. ඒ වගේම යම්කිසි මුලක් වටිනකමක් ඇතුව ගෙනත් තියෙන මේ මුලෙන් ඇත්තම නිරූපණය වෙන රූපය විකෘති රූපයක්. මෙවැනි දේවල් ගැන අපි සැලකිල්ල දක්වන. මොකද වාස්තුවලට අමතරව මේ සම්බන්ධයෙන් ඇතිවන බලපෑම තරමක ගැටලුවක් වන්නට පුළුවන්. කොපමණ වාස්තු සිද්ධාන්තවලට එකඟ වුණත් මෙවැනි සිද්ධි වලින් යම් යම් බලපෑම් ඇති විය හැකියි. පින්තූර එල්ලීමේදී නිතරම තමන් නිල් පාට වැඩි පින්තූර දකුණු දිශාවේ එල්ලීම නොකළ යුතුයි. එහෙමනම් ඒ වෙල්ලන්න ඕන උතුරු දිශාවේ. රතු පාට වැඩි ඉර බැහැගෙන යන ස්වරූපයක් අපි උතුරු දිශාවට වඩා සුසුයි බටහිර දිශාවට. මෙවැනි දේවල් ගැන තමන් අවධානය යොමු කරන්න ඕන. කවුරු හරි ගෙනත් දීලා දෙන තෑග්ගක් වෙන්න පුළුවන්. කළු පාට, කළු වර්ණය සහිත විශාල රූප නිවාස වලට සුසුම නැහැ. ටයිල් තේරීමත් එහෙමයි. මේ වගේ දේවල් ගැන අපි වැටහීමක් තියෙන්න ඕන දසුන්. එහෙම නොවුනහමත් ගෙවල් ඇතුලේ අපි කොපමණ වාස්තු සිද්ධාන්ත එකඟ කර සැලසුමක් සකස් කරත් නැකත් වලට ඒ වගේම ගණන් මිමි අතර කොපමණ එකඟතාවයක් ඇති වුණත් යම් යම් ගැටලු ඇතිවීම ස්වභාවිකයි. මේවෙන් අත් මිදෙන්න ඔබ තබන විසිතුරු දෙයින් ඔබට වෙන මානසික පීඩාව හෝ අසහනය මෙන්ම ඔබට ලැබෙන වාසි සහ සුබදායක තත්වයන් ගැන කිරාමැන බැලීමක් ඔබට අවශ්‍යයි. මේ සඳහා දැනුම් සම්භාරයක් ලබා ගැනීම තුළින් නිවසක සුබ සිද්ධිය ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. පළමු වතාවටම මාධ්‍යයක් කරහා මේ ලක්හඬින් අපේ අසන්නන්ට මේක අපි කියන්න ඕන දසුන්. මොකද මේ අපේ ගෙවල් වල තියෙන
මම මේ කියන අඩුපාඩුකම් දෙක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට අයහපතක්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ අවධානය දැඩි ලෙස මේ සඳහා යොමු කරන්න ඕන. දසුනේ ඇත්තම අපි ගෙවල් වල තියාගන්න මේ පාත්‍රයක් අපි දැකලා තියෙනවා. පරණ ගෙවල් වල බ්‍රහ්මපාදයේ උඩ මේ සෙන්ටර් පොයින්ට් එක උඩ තියලා තියෙනවා ටීපෝ එකක් තියලා පාත්‍රයක්. මේක අපි ගෞරවාන්විතව තියලා තියෙනවා, සැලකිල්ලෙන් යුතුව තියලා තියෙනවා. මේ නිසා ගෙදරකට ඊටාම යහපතක් සිද්ධ වෙනවා. මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. දසුන් අපි මේ මෑතක ඉඳලා මේ දකින්න දෙයක් තමයි නිවාසවල මේ දේ තියෙනවා. ඒ දේ කොහරි අස්සකට දාලා ඒකේ උඩ ලට්ට ලොට්ට දාලා එහෙම නැත්නම් අපිරිසිදු දේ දාලා අපිලි වලට තියලා ඒක පෙරලලා දාලා පැත්තකට දාලා මේ ආකාරයේ ඔබේ ගෙදර පාත්‍රය සඳහා ඔබේ ගෙදරින් සැලකිල්ලක් ලැබෙනවද ඔබට අනිවාර්යයෙන්ම අගතියක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕන. එවැනි පූජනීය වස්තුවක් පූජනීය ලෙස තබා ගන්නට උත්සාහ ගන්නට ඕන. දසුන් අපි තවදුරටත් කතා කරනවා නම් මේ ගැන අපි අපේ අසන්නන් දැනුවත් කරන්න ඕන. ගෙදරක අපි භාවිතා කරන ලාංඡනයක් තියෙනවා. මේ ලාංඡනයන් අතර ස්වස්තික ලකුණ ඉතාම වැදගත් වාස්තු උපකරණයක් හැටියට හඳුනන්න පුළුවන්. දසුන් මේ ස්වස්තික ලකුණ තියෙන්නට ඕන දකුණට කැරකෙන පරිදි. නමුත් හරිම අභාග්‍ය සම්පන්නයි. මෙය වමට කැරකෙන ආකාරයෙන් තිබෙන නිවාස දකින්න පුළුවන්. මෙවැනි නිවාස දකුණට කැරකෙන විදිහට තිබෙන නිවාසවලට වඩා ඊටාම අයහපත් දැඩි ලෙස අබලන් වෙච්ච දැඩි ලෙස කම්පා වන ගෙවල් හැටියට හඳුනන්න පුළුවන්. ඒ නිසා ඔබගේ නිවසේ ස්වස්තික ලකුණ ඔබ යොදා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එය දකුණට කැරකෙන ආකාරයට තබා ගන්නට උත්සාහ ගන්නටම ඕන. ආයිබෝන් දසුන්, අද අපි කතා කරමු අතිරේක ඉඳිකිරීම එහෙම නැත්නම් අමතර ඉඳිකිරීම ඔබගේ ගෘහයේ ආශ්‍රිතව සිද්ධ කරගන්නේ කොහොමද කියන කාරණය ගැන. මේ කාරණේදී ඇත්තටම අපි හුඟක් අය දැනුවත් වෙලා නැහැ දසුන්. පුළුවන් තරම් ගෙදරක අමතර ඉඳිකිරීම එහෙම නැත්නම් අතිරේක ඉඳිකිරීම Taman සිද්ධ කරන්න ඕන බටහිර දකුණ නිරිත වැනි දිශාවල. එහෙමනම් මතක තියාගන්න ඕන උතුර ඊශාන නැගෙනහිර දිශාවල් පුළුවන් තරම් නිවසකට ඉඳිකිරීම රහිත ලෙස තබා ගන්න උත්සාහ කරන්න. එවැනි නිවාස ඊටාම සාර්ථකයි. ඔබට ගැටලුවක් වෙන්නට පුළුවන්. අපි පොචස් 6ක 7ක මේ දේ කරන්නේ කොහොමද කියන එක. එහිදී සැලසුම් ශිල්පීන් හොඳාකාරවම දන්නවා. එවැනි දිශාවල් වල කෝට් යාඩ් එකක් වැනි ගෙමිදුල මැද මිදුල වැනි අංගයක් මගින් ඔබට සහනය ලබා දෙන්නට උත්සුක වෙනවා. මෙවැනි අවස්ථාවල් වලදී තමන්ගේ ඉඩමේ මුහුණත කුමන දිශාවේද තියෙන්නේ ඒ දිශාව හඳුනාගෙන නිරිත දිශාව පාරට මුහුණත තිබෙනවා නම් නිරිත දිශාව ඉතාම හොඳයි ව්‍යාපාර කටයුතු සඳහා. ඒ වගේම තමන්ගේ ගෙදර තමන් මහන මැෂින් තියාගන්න තමන්ගේ පුංචි පුංචි ව්‍යාපාර ඉතාම සාර්ථකයි. ඒ වගේම ඔබේ මුහුණත තිබෙන දිශාවෙන් ඔබට ගන්නට පුළුවන් නම් ඊශාන දිශාව ඉතාම යහපත්. මතක තියාගන්න මොන්ටිසෝරි යක් තියෙන පුංචි ළමයින්ට උගන්වන ටියුෂන් කරන අයට ඊශාන දිශාව තරම් සුබදායි දිශාවක් තවත් නැහැ. ඒ වගේමයි දකුණු දිශාවට මුහුණ දුන් නිවාසවලදී ගිනිකොන දිශාව දසුන් මේ සඳහා ඊටම යෝග්‍යයි. ඒ වගේමයි බටහිර දිශාවට මුහුණ දුන්නා නම් ඔබට නිරිත සහ වයඹ කිසිම ගැටලුවක් නැහැ. එවැනි ව්‍යාපාර කටයුතු සඳහා ඊටම යෝග්‍යයි. ඔබට පුළුවන් දැනගන්න මේ ඊශාන දිශාව ළමුන් සඳහා කතරම් බලපානවාද කියලා. ඊශාන දිශාවේ ළමුන් සඳහා තියෙන කිසිම පන්තියක් අද වෙනතුරු දසුන් වැහිලා නැහැ. ඊටාම සාර්ථකයි. එවැනි තැන් දවසින් දවස ඉහළින් ඉහළටම නගිනවා මිසක් කිසිම දවසක පහළට යන්නේ නැහැ. සමහරක් අය දසුන් මෙතන ළමයි වැඩි වුණාම වෙන තැනකට ගෙනියනවා ඒ පාර. මේ ළමයි වැඩි හින්දා. ඒ නිසා එවැනි ආයතන වහලා දාපු අවස්ථා කිහිපයක් මම දැකලා තියෙනවා. මේ ඉඩමෙන් කොටසක් විකිණීමේදී තමන් දැඩිව සොයා බලන්න ඕන. මොකද දැනට තමන්ගේ නිවසට බලපාන ඉඩම සම්බන්ධයෙන් වාස්තු මෙහිදී එරෙහි වෙන්නට පුළුවන්. ඒ නිසා තමන් ඉඩමෙන් කොටසක් විකිණීමේදී හැකිතරම් උතුරු ඊශාන නැගෙනහිර කොටස් තියෙන්නට හැර වෙනත් දිශාවක කොටසක් විකිණීම සඳහා
අවකාශය තමන්ට තියෙනවා. උතුරු ඊශාන නැගෙනහිර විකුණන්න එපා කියනවා නෙමෙයි. නමුත් තමන්ගේ නිවසකට සුබදායක වන්නේ උතුරු ඊශාන දිශාවල් නිවාස රහිත ගොඩනැගිලි රහිතව තියෙනවා නම් තමයි. නමුත් තමන්ට ඕනෑම දිශාවකින් ඉඩමේ කොටසක් විකුණන්න පුළුවන්. නමුත් මේ විකිණීම නිසා නිවසට ඇතිවෙන බලපෑම් ගැන තමන් අවධානය යොමු කරන්න ඕන. සමහර විට තමන් ඒ ඉඩමේ කොටසක් විකුණනකොට ඒ නිසා ගෙදරට තමන්ගේ නිවස ඊටාම කිට්ටු වීම, ඒ වගේම ඔවුන් කිට්ටුවේම නිවසක් හැදීම, ඔවුන් වැසිකිලි වල සකස් කිරීම, ලිං සකස් කිරීම, ඒ වගේම ඔබගේ සුබ රාව ඉඩමේ අහිතකර විදිහට වෙනස් වෙන්නට අවස්ථාව බොහෝමයක් තියෙන බව සැලකිලට ගන්නට ඕන. මේ ගැන කියන්න තියෙන්නේ තමන්ට සුදුසුම වන්නේ පහළ මහලයම තමයි. ඉහළ මහලේ තමන්ට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. නමුත් හුඟක් අය පහළ මහලට වඩා ඉහළ මහලේ ගැවසෙන්නට හෝ පදිංචියට ආශාවක් දක්වනවා. නමුත් මෙවැනි කටයුතු නිසා තමන්ට ඇත්තටම ලබා ගන්න පුළුවන් වාස්තු සිද්ධාන්තවල වාසි සහගත තත්ත්වයන් තමන්ම අහිමි කරගන්නවා. ඒ නිසා මතක තියාගන්න ගේ හිමියා හැටියට අයිතිකරුවන් හැටියට නිතරම පහළ මහලේ ජීවත් වෙන්නට උත්සාහ ගන්නට ඕන. මෙය ඊටාම සක්‍රියයි. පහළ මහලය තමයි වාස්තු සිද්ධාන්තවලදී පළමුවෙන්ම සක්‍රිය වන මහල හැටියට සලකන්නේ. නිවසක කාමරයක් කුලියට දෙනවා නම් බද්දට දෙනවා නම් මේ කුමන කාමරයද මේක මේ සඳහා යොදා ගන්නේ කියන තීරණය වැදගත් වෙනවා. උන්ට මේ ගැන දැනීමක් අවශ්‍යයි. මේ කෙරේ දැනීමක් නොමැති කමෙන් තමන් සුදුසුම කාමරයේ පිටායට දීලා තමන් විශාල පසුබෑම් සහ ගැටලු මතු කරගන්න අවස්ථා දකින්නට පුළුවන්. මේදී මතක තියාගන්න ඊශාන නිරිත කිසිම විටකවත් දසුන් පිටායට නොදෙන්නට ඕන. මේ තමන් නතු කර ගන්නට ඕන. තමන් ඒ වාසය කරන්න ඕන. එවැනි නිවාස ඊටාම සාර්ථකයි. ඒ ඇරෙන්න තමන්ට වෙනත් අතිරේක කාමරයක් තමන්ට කුලියට දීමට හෝ බද්දට දීමේ හැකියාව කිසිම විදියකින් වාස්තු සිද්ධාන්තවල අවහිර කළා නැහැ. ආයිබන්දසුන් අද අපි සාකච්ඡා කරමු නිවසක එහෙම නැත්නම් ගෘහයක වර්ණ රටාව කෙසේ වෙන්නට ඕනද, එහි සුභ අසුභ තත්ත්වයන් මොනවාද කියන කාරණය ගැන. පළමුවෙන්ම උතුරු දිශාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. උතුරු දිශාව දසුන් වාස්තු ශාස්ත්‍රයේදී සැලකෙන්නේ ජල ධාතුව තිබෙන දිශාව හැටියට. ජල ධාතුව නිල් වර්ණය උකහා ගන්නා නිසා ඕනම නිවසක ඕනම ව්‍යාපාරයකටත් දසුන් මේක අදාළයි. උතුරු දිශාව අනිවාර්යයෙන්ම නිල් පැහැය ගන්නට ඕන. නිල් පැහැය නැතුව අපි වෙනත් වර්ණයක් උදාහරණයක් විදිහට ගත්තොත් දසුන් රෝස රතු තැඹිලි වර්ණ කිසිම විදිහකින් නොයදිය යුතුයි. මෙවැනි වර්ණ රටාවන් අනුගමනය කළහොත් ඔහුට අනිවාර්යයෙන්ම ඒ සඳහා අහිතකර බලපෑම් සිදු වෙනවා. මතක තියාගන්න උතුරු දිශාව සඳහා නිල් වර්ණය ලා නිල් පාට, තද නිල් පාට, සාමාන්‍ය නිල් පාට ඕනෑම නිල් වර්ණයක් Tamanට පාවිච්චි කරන්නට පුළුවන්, යොදා ගන්නට පුළුවන්. මෙම වර්ණ ගැන්වීම ඇතුළත කරනවාද පිටත කරනවාද කියන එක මිනිසුන් නගන ප්‍රශ්නයක්. මේදී වඩා වැදගත්ම වෙන්නේ පිටත බිත්ති. ඇතුළත බිත්තිත් Tamanට ඒ වර්ණය අදාළ කරගන්නට හැකියාවක් තියෙනවා නම් දසුන් කමක් නැහැ. නමුත් අපි දන්නවා හොඳටම ප්‍රායෝගිකව කර්ටන්, ටයිල්, ගෙදර තියෙන ගෘහ භාණ්ඩ ආදී දිහා බලලා මේ කටයුත්ත Tamanට ගැටලු සහගත වෙනවා නම් Taman මතක තියාගන්න බාහිර පෙනුම උතුරු දිශාව නිල වර්ණය කරගන්නටම ඕන. ඇත්තටම මේ දකුණු දිශාව නිවසකට ප්‍රසිද්ධිය ගෙනෙන දිශාව හැටියට තමයි සැලකන්නේ. මේ ව්‍යාපාර වලටත් දසුන් මේක මෙහෙමම තමයි. ඇත්තටම මේ ගෘහයක දකුණු දිශාව ඊටාම වැදගත්. ඒ නිවස ගැන මිනිසුන් කතා කරන්නේ, ඔහු ප්‍රසිද්ධියට පත් වෙන්නේ, ඔහුගේ කටයුතු වල සාර්ථකත්වය, ඔහු කරන ව්‍යාපාර වල සාර්ථක මේ සියලු දෑම දකුණ හරහා සිද්ධ වෙන්නේ. ඒ නිසා දකුණු දිශාව රතු, රෝස, පිංක් මේ ආදී රතු පාටට හුරු වර්ණයන් වලින් යුක්ත කරනවා නම් ඔබට ඉන් ලැබෙන පිටුවහල ඊටාම යහපත් වෙනවා. දසුන් මේ අපි මේ පාට යොදා ගන්න බැරි නම් මොනවද කරන්න කියන ගැටලුවක් කෙනෙකුට අහන්නට පුළුවන්. මේ වර්ණ යොදා ගත්තාම වෙන්නේ මේ වර්ණ වලින් ලැබෙන්න තියෙන පුංචි පුංචි දේවලුත් Tamanට ලැබෙනවා. එහෙම නොවුනහම වෙන්නේ මොකද? Tamanගේ ගෙදර වැරදි ගොඩක් වෙනවා. මේකට අපි කියනවා බහු ගුණං ලඝු දෝෂ සමත්‍ය.
බොහෝ ಗುಣ තියෙනවා නම් පුංචි පුංචි වැරදිවලට එන්න තියෙන ඉඩකඩ අඩුයි කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. දසුන් ඇත්තටම මේ නැගෙනහිර දිශාව කෙරෙහිද මේ වාස්තු ශාස්ත්‍රයේ වර්ණ රටාවක් තියෙනවා. ඒ අනුව නැගෙනහිර දිශාව ලා නිල් පැහැයෙන් පස්සේ ලැබෙන කොළ පාට උදා ගන්නට ඕන. එවැනි නිවාස ඉතාම සාර්ථකයි. නැගෙනහිර සිට ගිනි කොන දක්වාම කොළ වර්ණය තද හෝ ලා පාට අඩු වර්ණයකින් කොළ වර්ණය යොදා ගන්න ඔබ උත්සාහ කරන්න ඕන. මේ නිසා නිවාසවල අඹු සැමියන් අතර ඒ වගේම දූ දරුවන් අතර සුහදතාවයල් වර්ධනවා සේම නිවසක ජීවත් වන්නන්ගේ සෞඛ්‍ය කෙරෙහිද තදින් බලපාන බව හිතා ගන්නට ඕන. දසුන් මේ බටහිර දිශාව කෙරෙහි මිනිසුන් තිබුණේ වැරදි වැටහීමක්. ඇත්තටම මේක ඊටාම ක්‍රියාශීලී තේජවන්ත බල අධික දිශාව හැටියට නම් කරන්න පුළුවන්. මේ දිශාව සඳහා අලු පැහැය, තද කොළ පාට, දුඹුරු පාට රහුරු පාටක් Tamanට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම විදිහකින් රතු පාට නිල් පාට බටහිරට පාවිච්චි නොකළ යුතුමයි. අද සෙවිලි කරන වහලවල් පාට කරනවා. මේහිදීත් මේ වර්ණ රටාව යොදා ගන්න උත්සාහ කරන්නම ඕන. මොකද දැන් උතුරට දිශානුගත තියෙන නිවසක වහල තමයි අපිට ඍජුව පේන්නේ. වැඩි ලෙස පේන්නේ. විශාල වට ප්‍රමාණයක් වපසරියක් පේන්නේ වහල. උතුරට මුහුණ දුන්න නිවසක රතු පාට වහලක් කිසිසේත් ඔබින්නේ නැහැ. ඔබට පුළුවන් මේ ගැන දකින්න. ඔබ ඉන්නේ නිවාස පේලියක නම් ඔබගේ නිවස උතුරට මුහුණ දීලා තියෙනවා. තවත් නිවසක් තියෙනවා. ඔබේ නිවස රතු පාටයි. ඒ දිශාවට මුහුණ දුන අනික් ගෙදර නිල් පාට. බලන්න මේ දෙක අතර වෙනස සක්‍රියයි. මේව ප්‍රායෝගිකව බලලා ඔබ යමක් ඉගෙන ගන්න. ආයිබන්දසුන් අද අපි කතා කරමු සැලසුමක් සකස් කරගෙන තියෙනවා. Tamanට තියෙන මුදල් ප්‍රමාණය අනුව මින් කුමන කොටසද ඉස්සෙල්ලාම Taman ඉදි කරන්නේ කියන ගැටලුව निराකරණය කරගන්න. මේ පිළිබඳ ගැටලු ගොඩක් අපිට ලැබිලා තියෙනවා. අපි මේ ගැන සලකා බලමු.